අපි අද බලමු කොහොමද A-Trade මොබයිල් වර්ෂන් එක හරියටම යූස් කරන්න කියලා. මුලින්ම A-Trade app එක අපේ මොබයිල් ෆෝන් එකට ඇඩ් කරගන්න ඕනි. Play Store එකට හෝ App Store එකට ගිහින් A-Trade මොබයිල් app එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සර්ච් බාර් එකේ මේ විදිහට A-Trade මොබයිල් app කියලා සර්ච් කරාට පස්සේ මේ විදිහට සජෙස්ට් වෙනවා. නිල් පාටින් නියගොරක් වගේ තියෙන්නේ A-Trade මොබයිල් app එකේ ඇප්ලිකේෂන් එක. මෙගාබයිට් 30ක් විතර වගේ පොඩි ගාණක් වෙන්නේ. A-Trade app එකට ලොග් වෙන්න යද්දී මුලින්ම ඔයාගේ බ්‍රෝකර් ෆර්ම් එක හරියට සෙට් කරන්න ඕනි. ඊට පස්සේ ඔයා මේ වගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි එන්ටර් කරන්න තැනක් එනවා. එතනදී ඔයාට බ්‍රෝකර් ෆර්ම් එකෙන් ලැබුණු යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි නිවැරදිව එන්ටර් කරගන්න ඕනි. ඊට පස්සේ ලොගින් වෙද්දිම ඔයාට පාස්වර්ඩ් එක චේන්ජ් කරන්න වෙනවා. එතකොට ඔයාට මතක ඉන්න පාස්වර්ඩ් එකක් තියලා යටින් සිකියුරිටි වෙක්ෂන් එක හරියට දෙන්න ඕනි. A-Trade මොබයිල් ඇප් එකට ලොග් වුණාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාට බලා ගන්න පුළුවන්. සරලව පැහැදිලි කළොත් එදා දවසේ මාකට් එක ගැන දල අයිඩියා එකක් ගන්න පුළුවන් මේකේ හෝම් ස්ක්‍රීන් එකේ තියෙන ඩේටා හරහා. මෙතන 295 කියලා පෙන්වන්නේ එදා දවසේ වෙද්දි කොටස් වෙළඳපොළ ලැයිස්තුවකට සමාගම් කරන. මෙතන පොසිටිව් 70ක් කියලා පෙන්වන්නේ ඊයේ දවසට සාපේක්ෂව සමාගම් 70 කොටස් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව සමාගම් 187ක මිල අඩු වෙලා තියෙනවා ඊයේ දවසට සාපේක්ෂව. සමාගම් 38ක මිල වෙනසක් වෙලා නැහැ. අද දවසේ මාකට් එකේ ටර්නෝවර් එක බිලියන 5 ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. ඊට පහළින් ASI and S&P SL20 කියලා පෙන්වන්නේ ෂෙයා මාකට් එකේ තියෙන ඉන්ඩෙක්ස් වර්ග දෙක. ASI එකේ වෙනස් වීම හරහා අපිට එදා දවසේ මාකට් එකේ සියලුම සමාගම් වල මිල වෙනස් වීම ගැන දල අවබෝධයක් ගන්න පුළුවන්. මේ දවසේ නම් ASI එක පොයින්ට් 21692ක් විදිහට පෙන්වන්නේ. ඊයේ දවසට සාපේක්ෂව පොයින්ට් 295ක් අඩු වෙලා තියෙනවා. S&P ඉන්ඩෙක්ස් එකේ වෙළඳ පොලේ විශාලතම සමාගම් 20 ගැන තමයි සැලකිල්ලට ගන්නේ. එම සමාගම් මාස 6න් 6ට වෙනස් වෙනවා. ඔයාලට ඒක Google එකෙන් සර්ච් කරලා බලා ගන්න පුළුවන්. S&P SL20 ඉන්ඩෙක්ස් එක 6097ක් විදිහට පෙනෙනවා. ඊයේ දවසට සාපේක්ෂව පොයින්ට් 75ක් අඩු වෙලා තියෙනවා. টොප් ස්ටෝරි සරහා එදා දවසේ වැඩිපුර මිල වැඩි වුණු සමාගම්, මිල අඩු වුණු සමාගම් සහ වැඩිම ටර්නෝවර් එකක් තිබුණු සමාගම්, වැඩිම කොටස් ගනුදෙනු සමාගම් ගැන විස්තර ලබා ගන්න පුළුවන්. කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත වී ඇති සියලුම සමාගම් ඉන්ඩෙක්සස් 20කට බෙදා තිබෙනවා. බැංක්ස්, ෆයිනෑන්ස්, ඉන්ෂුරන්ස් ආදී වශයෙන් ඒ එක් එක් කාණ්ඩයට අගයක් හිමි වෙනවා. ඒ අගයන් අපිට ඉහත තිබෙන ඉන්ඩෙක්සස් හරහා බලා ගන්න පුළුවන්. කලින් දවසට සාපේක්ෂව මිල අඩු වෙලාද වැඩි වෙලාද කියන එක ගැන. ට්‍රේඩ්ස් ඔප්ෂන් එක මගින් අපිට එක් එක් ගනුදෙනුවේ මිල සහ කොටස් ප්‍රමාණය බලා ගන්න පුළුවන්. වොච් ලිස්ට් එක හරහා අපිට එක් එක් කොටසේ එදා දවසේ හැසිරීම පිළිබඳව පැහැදිලි විස්තරයක් බලා ගන්න පුළුවන්. කොටස් වල මිල වෙනස් වීම, ගනුදෙනුව කොටස් ප්‍රමාණය වගේ දේවල්. අපිට බලා ගන්න ඕනි කොටස සර්ච් බාර් එකේ සර්ච් කරාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යනවා. එතනින් අපිට එදා දවසේ කොටසේ සිදු වූ වෙනස් වීම පිළිබඳව පැහැදිලි විස්තරයක් බලා ගන්න පුළුවන්. අපි ජෝන් කීල් සමාගම උදාහරණයක් විදිහට සලකලා බලමු. අද ඒකේ කොටසක් අලවෙන්නේ රුපියල් 20කට. ඊයේ දවසේ සාපේක්ෂව 710කින් මිල අඩු වෙලා තියෙනවා. අද එම සමාගමේ කොටසක් වැඩිම අල වෙලා තියෙන 20.10කට, අඩුවෙන්ම අල වෙලා තියෙන 19.90ට. එම සමාගමේ අද දවසේ ටර්නෝවර් එක මිලියන 97ක් විදිහට පෙන්නනවා. ෂෙයාර්ස් මිලියන 4කට අධික සංඛ්‍යාවක් ගනුදෙනු වෙලා තියෙනවා. පහලින් පෙන්වන්නේ ජෝන් කිල් සමාගමේ අද දවසේ ෂෙයාර්ස් බයි කරන්න සහ සෙල් කරන්න ගනුදෙනුකරුවන් ඉන්න ආකාරය ගැන ග්‍රීන් කලර් එකෙන් බයස්ලත්, රෙඩ් කලර් එකෙන් සෙලර්ස්ලවත් පෙන්නනවා. මිලියන 6.5ක වගේ ගාණක් ෂෙයා එක බයි කරන්න ඕඩර්ස් දාලා තියෙනවා. සෙල් කරන්න මිලියන 1.5ක වගේ ගාණක් තමයි සෙල් කරන්න ඕඩර්ස් දාලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් 19.90ට ෂෙයාර්ස් 4300 ගානක බය කෙනෙක් ඉන්නවා. එතනින් පහළට 19.80 19.70 වගේ ප්‍රයිස් වලට බයි කරන්න දාලා තියෙනවා. එතකොට සෙලින් වල රුපියල් 20කට 20ට 20.50ට වගේ ගානට තමයි ඕඩර්ස් ප්ලේස් කරලා තියෙන්නේ. මේක මම රෙකෝඩ් කරන්නේ මාකට් අවර්ස් වලින් පස්සේ නිසායි මෙතන අර ગેප් එකක් පේන්නේ. නැත්නම් ඊට වඩා මේ වොලියුම් එක අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනි. ගනුදෙනුවක් සම්පූර්ණ වෙන නම් මෙතන 19.90 උඩින් මින් බයට කවුරු හරි කෙනෙක් සෙල් කරද්දී ඒ ගානට සෙල් කරන්න පුළුවන්. ඒතකොට ගනුදෙනුවක් සම්පූර්ණ වෙනවා. එහෙම නැත්නම් රුපියල් 20 ඉන්න සෙලර්ගෙන් කවුරු හරි කෙනෙක් ගිහලා බයි කරන්න ඕනේ. එතකොට තමයි ඕඩර් එකක් සම්පූර්ණ වෙන්නේ. ටයිම් ඇන්ඩ් සේල් සරහා එක් එක් ගනුදෙනු සිදු වූ වේලාව, මිල සහ ප්‍රමාණය ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ට්‍රේඩ් සමරි එක හරහා ඒ කොටසේ එදා දවසේ සිදු වූ ගනුදෙනු වල සාරාංශයක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට ජෝන් කීල්ස් එකේ 19.90ට 20ට 20.10ට තමයි කොටස් ගනුදෙනු වෙලා තියෙන්නේ. එතකොට අපිට එක් එක් මිනිට සිදු වූ ගනුදෙනු ප්‍රමාණය සහ එම කොටස් ප්‍රමාණය ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේක හරහා.
ෆේවරිට්ස් කියන ඔප්ෂන් එකෙන් අපි නිතරම බලන කම්පැනි වල ෂෙයාර්ස් මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. ඒතකොට අපිට ලේසියෙන්ම ඒ ගැන විස්තරේ බලා ගන්න පුළුවන්. ඊළඟට ඕඩර් ලිස්ට් එක තියෙන්නේ. ඒකේ ඔප්ෂන් තුනක් තියෙනවා. ඕඩර් ප්ලොටර්, account summary සහ recent transaction කියන එක. ඒතකොට ඕඩර් ප්ලොටර් එකෙන් අපි එදා දවසේ ප්ලේස් කරලා තියෙන ඕඩර්ස් බලා ගන්න පුළුවන්. අපිට මෙතනදී ඒ ඕඩර් එකේ සිටුේෂන් එක ෆිල්ටර් කරලා බලා ගන්න පුළුවන්. එතන new, partially filled කියලා හැම පෙන්නනවා. එතකොට new කියලා පෙන්නන්නේ අපි ප්ලේස් කරපු ඕඩර් එක කම්ප්ලීට් වෙලා නැහැ. partially fill වෙලා කියන්නේ එකෙන් යම් ප්‍රමාණයක් fill වෙලා තියෙනවා. ඕඩර් එක කම්ප්ලීට් නම් මෙතන filled කියලා තමයි පෙන්නන්නේ. account summary option එකට ආවට පස්සේ අපිට අපේ පෝර්ට්ෆෝලියෝ එක ගැන සියලුම විස්තර බලා ගන්න පුළුවන්. මෙතන අපි ආයෝජනය කරලා තියෙන මුදල, දැන් පෝර්ට්ෆෝලියෝ වටිනාකම, අපේ කොච්චර මුදලක් කැෂ් බැලන්ස් එක විදිහට ඉතුරු වෙලා තියෙනවද කියන එක බලා ගන්න පුළුවන්. recent transaction එකෙන් අපේ account එකේ available balance එක බලා ගන්න පුළුවන්. පෝර්ට්ෆෝලියෝ එකේ summary කියන option එකෙන් අපේ පෝර්ට්ෆෝලියෝ ගැන විස්තරයක් ආයෙත් බලා ගන්න පුළුවන්. ඒකේ අපි ආයෝජනය කරලා තියෙන මුදල කීයක්ද, ඒක ගේන් එකක් හරි ලොස් එකක් හරි නම් ඒ වටිනාකම කීයද කියන එකත් බලා ගන්න පුළුවන්. ඩීටේල් ඔප්ෂන් එක හරහා අපි ගාව තියෙන කොටස් වල කොටස් ප්‍රමාණය බලා ගන්න පුළුවන්. වැලුවේෂන් එක හරහා අපේ කොටස් වල ඇවරේජ් ප්‍රයිස් එක, දැන් ඒක ට්‍රේඩ් ඔන් ප්‍රයිස් එක කීයද, ඒක ලොස් එකක් හරි ගේන් එකක් හරි නම් ඒකේ ප්‍රමාණය කීයද කියන එක ගැන විස්තරයක් බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද ෂෙයා එකක් buy sell කරන්න කියන එක. buy sell කියන ඔප්ෂන් එකට ආවට පස්සේ අපිට උඩම තියෙන search bar එකෙන් අපි කැමති ෂෙයා එක search කරලා ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට commercial bank voting ෂෙයා එක බලමු. අපිට මෙතනදී බලා ගන්න පුළුවන් commercial bank voting ෂෙයා එක අලෙවි වෙන්නේ අද දවසේදී 205ක් වගේ මුදලකට. ඒක ඊයේ දවසට සාපේක්ෂව රුපියල් 3.25කින් මිල අඩු වෙලා තියෙනවා. එතකොට මේකේ අද දවසේදී 207.50 තමයි වැඩිම අලෙවි වෙලා තියෙන මුදල. අවම මිල 202.50. එතකොට අපිට මෙතන රෙඩ් කලර් එකෙන් බලා ගන්න පුළුවන් sellers ලා ඉන්න prices 208, 209, 210 වගේ. green කලර් එකෙන් තියෙන්නේ buyers ලා ඉන්න prices. එතකොට 204.25, 204, 203.75 වගේ. එතකොට අපි immediately මෙතනින් buy කරනවා නම් මෙතන උඩම seller ඉන්නේ 208 නිසා 208න් තමයි buy කරන්න වෙන්නේ. හැබැයි එතන තියෙන්නේ එක share එකයි. ඒතර අපි ලොකු ගාණක් ගන්නවා share 100ක් 1000ක් වගේ ගන්නවා නම් 209 තමයි ඉමිඩියට්ලිම බයි කරන්න නම් අපිට ගන්න වෙන්නේ. එහෙම නැත්නම් අපිට 205 වගේ ගානකට ඕඩර් එකක් ප්ලේස් කරලා තියන්නත් පුළුවන්. මෙතන ඔප්ෂන් දෙකක් තියෙනවා buy sell කියලා. එතන buy ඔප්ෂන් එකට ගියාට පස්සේ අපිට එතනින් පහලින් පෙන්නනවා buying power කියලා අපේ available cash balance එක. අපිට එතකොට ඒකට value වෙන ප්‍රමාණයට තමයි shares buy කරන්න පුළුවන්. sell කියන එකට ගියාට පස්සේ අපේ ඒ shares තියෙනවා නම් අපේ ගාව තියෙන shares ප්‍රමාණය පෙනෙනවා. එතකොට අපිට ඒ shares ප්‍රමාණය හරිය ඊට අඩු ගානක් හරි තමයි sell කරන්න පුළුවන් වෙන්නේ. ලිමිට් මාකට් කියලා ඕඩර්ස් ප්ලේස් කරන්න පුළුවන් ඔප්ෂන් දෙකක් තියෙනවා අපිට. ලිමිට් කියන එකේදී අපි කැමති ප්‍රයිස් එකක් සිලෙක්ට් කරලා buy හරි sell හරි ඕඩර් එකක් ප්ලේස් කරන්න පුළුවන්. මාකට් ඕඩර් එකක් ප්ලේස් කරද්දී අපිට ප්‍රයිස් එක සිලෙක්ට් කරන්න බෑ. ක්වොන්ටිටි එක විතරයි සිලෙක්ට් කරන්න පුළුවන්. එතකොට ඒක මාකට් එකේ buy sell වෙන ප්‍රයිස් එක අනුව ඔටෝමැටිකලි මැච් වෙනවා. එතන පහළ day කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක drop down එක ක්ලික් කරාට පස්සේ එතනින් පහලින් day, GTD, GTC කියලා එනවා. එතනින් එන්නේ ඕඩර් එකක් අපි ප්ලේස් කරාට පස්සේ ඒක වැලිඩ් වෙන දින ගණන. ඩේ ඕඩර් එකක් නම් එක දවසයි වැලිඩ් වෙන්නේ. GTD ඕඩර් එකක් නම් දවස් 1 ඉඳලා 5 වෙනකන් අපිට කැමති ගාණක් සිලෙක්ට් කරන්න පුළුවන්. GTC ඕඩර් එකක් කම්ප්ලීට්ලි දවස් 5ක් වෙනකන් වැලිඩ් වෙනවා. අපි බලමු කොහොමද ඕඩර් එක ප්ලේස් කරන්න කියලා. මෙතන ක්වොන්ටිටි එකෙන් අපි කැමති ෂෙයාර්ස් ප්‍රමාණය සිලෙක්ට් කරන්න ඕනේ. එතන පහලින් අපේ ප්‍රයිස් එක චේන්ජ් කරන්න පුළුවන්. ඊට පස්සේ buy කියන ඔප්ෂන් එක දුන්නාට පස්සේ මේ වගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න ඔප්ෂන් එකක් එනවා. ඒකෙන් අපිට ඕඩර් එකේ වැලියු එක කීයද, ෂෙයාර්ස් ප්‍රමාණය කීයද, කමිෂන් එක කීයද, කමිෂන් එකත් එක්ක වැලියු එක කීයද කියන එක බලා ගන්න පුළුවන්. අපි ප්ලේස් කරපු ඕඩර් එක ඕඩර් ප්ලොට් එකට ආවට පස්සේ බලා ගන්න පුළුවන්. මෙතන කිව්ට් කියලා පෙන්නන්නේ මාකට් අවර්ස් වලින් පස්සේ ඕඩර් එක ප්ලේස් කරපු නිසා මාකට් අවර්ස් වලදී ඕඩර් එක ප්ලේස් කරනවා මෙතන නිව් කියලා තමයි පෙන්නන්නේ. මෙතන ඩ්‍රොප් ඩවුන් එක ක්ලික් කරාට පස්සේ අපිට ඕඩර් එක ඇමෙන්ඩ් කරනවා කියන්නේ වෙනස් කරනවා නම් ප්‍රයිස් එක ක්වොන්ටිටි එක වෙනස් කරන්න පුළුවන්. කැන්සල් කරනවා නම් මේකත් එතනින්ම කරන්න පුළුවන්. මේ විදිහට තමයි A-Trade මොබයිල් ඇප් එක මූලිකව යූස් කරන්නේ. ඊට අමතරව අපිට හෝම් ස්ක්‍රීන් එකට පස්සේ එනෝස්මන්ට් කියන ඔප්ෂන් එකෙන් A-Trade එකට අදාළව දීලා තියෙන එනෝස්මන්ට් බලා ගන්නත් පුළුවන්.